ආදරණීය දුවේ පුතේ ඔන්න මං මගේ හඳුන්වා දීමේ වැඩසටහනේ ඔයාලට පොරොන්දු වුණා වගේම මං අද ඔයාලට මගේ ඉස්සල්ලාම එහෙම නැත්නම් පළවෙනි කෙටි වීඩියෝ වැඩසටහන අරගෙන ආවා. ඉතින් මං හිතුවා ඔයාලට අද මේ කෙටි වැඩසටහන ෂෝට් වීඩියෝ වැඩසටහන තුලින් ඔයාලට ශාක පෝෂණය පාඩම සම්බන්ධව කරුණු කෙටි විදිහට අරගෙන එන්න. ඔයාලා දන්නවා ශාක පෝෂණය කියන පාඩම 12 ශ්‍රේණියේ 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ 4 වෙනි පාඩම විදිහට තමයි මේ ශාක පෝෂක පාඩම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපි ඒ හින්දා මොකද ගොඩාක් දරුවෝ මේ ශාක පෝෂණ පාඩමේදී ටිකක් එයාලට මේ අපහසු තැන් හම්බුණු හින්දා තමා මම මේ ශාක පෝෂණය කියන පාඩමෙන්ම ඉස්සෙල්ලාම මේ වීඩියෝ වැඩසටහන ගෙන එන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් පුතේ මේක අමාරු නැහැ. හරි විදියට තේරුම් ගත්තොත් ශාක පෝෂණය කියන්නේ හරිම ලේසි. ඔයාලා හොඳට මතක තියාගන්න පුතේ. අපි එදිනෙදා පරිසරයත් එක්ක අපි ගැටිලා පරිසරයේ දේ ගැන අපිට අත්දැකීම් බහුලව මේක ඉගෙන ගත්තොත් අපිට ඇත්තටම හරි ලේසි වෙනවා මේ ශාක පෝෂණය කියන එක ලේසියෙන්ම අවබෝධ කරගන්න. ඉතින් මං ඒ අවබෝධය ඔයාලට නිසි විදිහට දෙන්න බලාපොරොත්තුවෙන් තමයි මේ කෙටි වැඩසටහන ෂෝට් වීඩියෝ වැඩසටහන ගෙන එන්නේ. ඉතින් පුතේ අපි ඉස්සෙල්ලාම බලමු ශාක පෝෂණය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා අපි සේම, ඒ කියන්නේ සත්තු වගේම පුතේ ශාකත් ජීවීන්. එයාලට පැවැත්මට පෝෂණය ඕනේ. ඒක අපි දන්න කරුණක්. ඉතින් මේ ශාකත් ජීවීන් හින්දා එයාලට පෝෂණය ඕනේ වෙන්නේ ඇයි? එයාලට ශක්තිය ඕනේනේ නේද? අපිට වගේම හැම දෙයක්ම කරන්න පුතේ ශාකවලට ශක්තිය ඕනේ. ඉතින් මේ ශක්තිය ගන්නේ අපි දන්නවනේ අපි ආහාර දහනය කරලා ඔක්සිජන් එක දහනය කරලානේ අපි මේ එනර්ජි එහෙම නැත්නම් ශක්තිය ගන්නෙ. ඔකට අපි ශ්වසනය කියලා කියනවානේ පුතේ. ඉතින් ඒ වගේම ශාක සෛලය තුලත් පුතේ දුවේ පුතේ මේ ශ්වසන ක්‍රියාවලිය කරලා ශාක ශක්තිය එයාලගේ එදිනෙදා කාර්යයන් සඳහා ලබා ගන්නවා. අපි දන්නවා අපි සේම ශාක වර්ධනය වෙනවා. ඒ වගේම එයාලගේ කායික පරිවෘත්තීය ක්‍රියාන් වලින්ට ශක්තිය ඕන වෙනවා. ඒ විතරක් නෙමේ පුතේ පසෙන් මූලද්‍රව්‍ය අවශෝෂණය කරන්න මේ ආදී විදිහට මල් පුෂ්පීකරණය වෙන්න බීජ විකසනයට මේ හැම දෙයකටම ශාකයකට ශක්තිය ඕන වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ශාකවලට පෝෂණය කියන එක ගොඩක් වැදගත් වෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ ශාක සත්තුන්ගෙන් වෙනස් වෙනවා පුතේ මේ පෝෂණයේදී. අපි ශාකවලට කියනවා ස්වයං පෝෂිතයෝ කියලා. ඇයි අපි ස්වයං පෝෂිතයෝ කියලා කියන්නේ? ඒ වචනයෙන්ම අපිට තේරෙනවා ස්වයං පෝෂිතයි. ඒ කියන්නේ එයාලට ඕන ආහාර පුතේ එයාලම නිෂ්පාදනය කරනවා. අපි ඔකට ලස්සන නමක් කියනවනේ. ඒකට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියලා. මේ ප්‍රභා කියන කෑල්ලෙන්ම අපි දන්නවා හිරුවෙලියේ ශක්තිය අරගෙන එහෙම නැත්නම් සූර්ය ශක්තිය අරගෙන වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප අමුද්‍රව්‍ය විදිහට භාවිතා කළා තමයි සංකීර්ණ කාබනික අණුවක් විදිහට ග්ලූකෝස් හදලා අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායුගෝලයට පිට කරනවා. ඉතින් ශාකවලට මෙන්න මේ විදිහට කියන්නේ කොළ පැහැති ශාකවලට එයාලා තුලම ආහාර නිෂ්පාදනය කරගන්න පුළුවන් හින්දා තමයි එයාලා ස්වයංපෝෂී කියලා කියන්නේ. ඉතින් පුතේ මේ දේවල් කරන්නත් ස්වයංපෝෂී වුණත් එයාලට බාහිර පරිසරයෙන් ඕන කරන පෝෂක ගන්න ඕනේ. එයාලට අවශ්‍ය කරන පෝෂක ගන්න ඕනේ. ඉතින් මෙයා අපි දන්නවා ශාකය කියන්නේ පුතේ පරිසර පද්ධති දෙකක් එක්ක හැසිරෙන්න පුළුවන් ජීවීන් කොටසක්. එයා කොටසක් එයාගේ කඳ, අතු, පත්‍ර, මල් වගේ දේවල් වායුගෝලීය වායුමය පරිසරයත් එක්ක සම්බන්ධයි. මූල මණ්ඩලයේ පාංශු පරිසරයත් එක්ක සම්බන්ධයි. හරි අපුරු සම්බන්ධතාවයක් තමයි මේ ශාක මේ පරිසර පද්ධති දෙකෙන්ම ලබා ගන්නෙ. ඉතින් එහෙනම් මේ ශාක තමන්ට ඕන කරන පෝෂණයට ඕන කරන පෝෂක පුතේ එයාලට වායුගෝලයෙන් ගන්නත් පුළුවන් පාංශු පරිසරයෙන් නැත්නම් පසෙන් ගන්නත් පුළුවන්. ඒවට තමයි අපි කියන්නේ ශාක පෝෂක කියලා. ඉතින් මේ ශාක පෝෂක ඒ හින්දා මොනවද මේ ශාක ගන්න ශාක පෝෂක?
ඒ කියන්නේ ශාක පෝෂකවල වර්ගීකරණය, ඊට පස්සේ මේ ශාක පෝෂක කොහොමද ශාකවලට උපකාරී වෙන්නේ, ශාක පෝෂක ඌන වුණොත්, මදි වුණොත් ශාකයකට ශාක මොන වගේ රෝග ලක්ෂණද පෙන්වන්නේ. ඒ විතරක් නෙමේ. ශාකයක් වැඩියෙන් පුතේ පෝෂක උරා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලදී ශාකය කොයි වගේ ලක්ෂණ පෙන්නලාද බාහිරයට පෙන්වන්නේ කියලා මේ සියලුම කරුණු මම මේ මගේ ශාක පෝෂණ පාඩමේදී ඉදිරියට ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ මං හිතනවා ඔයාලට ශාක පෝෂණය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් තිබ්බනම් තේරෙන්නේ නැති කියලා. ඉතින් මගේ ඊළඟ වැඩසටහන එහෙම නැත්නම් මේකේ දෙවනි අදියර විදියට මම ශාක පෝෂක වර්ගීකරණය ගැන කෙටි වීඩියෝ වැඩසටහනක් ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පොරොන්දුව දෙන ගමන් මම අදට මගේ මෙම කෙටි වැඩසටහනින් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.